ඉතින් අපි වෙනදා වගේම අදත් හයික් එකක් කරන්න යන්නේ. බයික් එක තමයි අද යන්නේ. උලංගල යන ගමන් ඉන්නේ අපි දැන් හයික් එක කරන්න. උලංගල යන පාර තමයි මේ තියෙන්නේ. බලමු අපි පාර කොහොමද යන්නේ කියලා. ගොඩක් මේ පැත්ත නාය කියලා තියෙන්නේ. අර කාලගුණේ මේ කුණාටුවක් ආවේ. කුණාට වෙලා සතියට විතර පස්සේ තමයි අපි හුලංගල යන්නේ මේ දැන්. බලන්න සෑහෙන නාය කියලා තියෙන මේ පැත්ත. සුන්දරත්වය එහෙම පිටින්ම ගොඩක් නැති වෙලා කියලා තියෙනවා මේ පැත්තේ. හුලංගලට එන්න බය වෙන්න දෙයක් නැහැ. හුලංගල යන පාරේ හන්දියෙන් හන්දියට හුලංගලට හැරෙන තැන දාලා තියෙනවා. බය වෙන්න එපා හුලංගලට එන්න. ඉතින් පල්ලෙහෙන් ටිකට් එක රුපියල් 100ක් ටිකට් එකක් ගන්නවා. ඒක අරගෙන ටික දුර එද්දී ඕන් අපිට හම් වෙන පාර ආයි ඉතින් වැඩක් නැහැ කියලා යන්න බෑ. ඕගන් ගිහිල්ලා හොඳටම හුල් වෙලා තියෙන පාර. බයික් එකේ යන්න අමාරුයි. ඇත්තටම බයික් එකේ දැන් නම් යන්න අමාරුයි. සෑහෙන අමාරුයි. කලින් නම් යන්න පුළුවන් තත්ත්වයක් තිබිලා තියෙනවා කියලා හිතෙනවා. මේ හරිය උගන්නේ පටන් ගන්න හරිය ටිකක් යන්න පුළුවන්. උඩට යද්දි කොහොමද කියලා බලමු. view එක නම් ලස්සනයි. නායම පස්සේ අපි තමයි හිතන්නේ ඉස්සරහම බයික් එක යන්නේ උගන්නට. ඉස්සරහට යන්න පාර ටිකක් අවුල් වගේ වුණාට බලමු අපි. යන්න පුළුවන් වෙයි දන්නෙත් නැහැ බයික් එකේ. අතන වගේ හම්බුනේ ලස්සන විවරණයක් තියෙන පොලිස් එක. ඒක නැත්නම් view එක නම් මාරම ලස්සනයි. එන අතර මම ෆොටෝ ටිකක් ගන්න ගෙනියුවා. ලස්සන ප්ලේස් එක. ඉස්සරහින් තනියෙන් තමයි කියන්නේ යන්න. උලංගලට ඇත්තරම උලංගල අපි ගිහිල්ලා ටිකක් උලන්නේ අඩුයි. මේවා කිව්වට එදා පොඩ්ඩක් උලන්නේ කාලගුණේ අවුල් මේ කියන්නේ. උලන්ටෙන් පස්සේ මුළු පරිසරයම නිහඬ බවක් තිබ්බේ. ඉතින් ලස්සනයි උලංගල view එක. ඇවිල්ලා යනවා.